දෙයක් ගෙවලා අද ඔන්න වීඩියෝ එකක් ආපහු දානවා. පහුගිය දවස් ටිකේ මගේ වොයිස් රෙකෝඩින් ඒ සියලුම දේවල් AI නෙමෙයි ඇත්ත. ඒ කොල්ලොන්ට ගහපේවත් ඇත්ත. බිස්නස් එක පටන් අරන් අවුරුදු 19කට ආසන්න කාලයක් වෙනවා. සේවකයෝ නිකන් 1000කට කිට්ටු ප්‍රමාණයක් මංගාව වැඩ කරලා තියෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවන් වල මගේ හැසිරීම පිළිබඳව මම ඇත්තටම ලොකු කනගාටුවක් මම ප්‍රකාශ කරනවා. ඇත්තටම ගොඩක් කනගාටුයි සිදුවීම පිළිබඳව. ඒත් ඒක වෙන කට්ටියක් වෙනස් විදියකට හදලා වයිෆ්ගේ එහෙම වීඩියෝස් එහෙම දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ පිළිබඳව ලොකු කනගාටුවක් තියෙනවා. මොකද මගේ කලින් දේශපාලන පක්ෂයක් අල්ලගෙන මඩ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් දේශපාලනය ගැන කතා කරොත් මුලින්ම දැන් පවතින වර්තමාන රජයේ ගරු ජනාධිපතිතුමා ඒ වගේම මහජන ආරක්ෂක ඇමති ඇතුළු සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද පොලිසියට කිසිම බලපෑමක් නැතුව අධිකරණයට සහ පොලිසියට නීතිය ස්වාධීනව දෙපැත්තකට නැතුව ඉෂ්ට කරන්න දුන්න එක පිළිබඳව ඉතින් ඒ පිළිබඳව මම අවස්ථාවක් කරගන්නවා ගරු ජනාධිපතිතුමාටත් ඒ කට්ටියට ස්තුති කරන්න. මොකද කිසිම හේතුවක් නැතුව පුරවැසියෙක් විදියට මං කරපු වැරද්දට දඬුවම් දීලා ඒ කියන්නේ බන්ධනාගාරගත කරන්න ගියත් ඒක අපදිය හැකි වරදක් කියලා ගරු විනිසුරුතුමා මේ ඒ පිළිබඳව පිළිගත්ත නිසා අප හම්බුණා. ඉතින් ඒ වගේම මේක මාර අමාරු දවස් 4ක් මගේ ජීවිතයේ මුළු දුන්නු නරකම අත්දැකීම් තිබ්බ දවස් 4 තමයි මේ මගේ ජීවිතේ ගත වුණේ. ඒකට හේතුව තමයි ගෙදර කට්ටියට ඒ වගේම වැඩ කරන ළමයින්ට ලොකු ප්‍රෙෂර් එකක්. හැබැයි මේ වෙලාවෙත් අපේ කඩවලට ඇවිල්ලා අපෙන් කොත්තුවක් අරගෙන මනුස්සකමින් ඒ කලගුණ මතක තියාගෙන යුතුයකම් ඉෂ්ට කරපු ආදරණීය පාරිභෝගිකයන්ට අතරම ස්තුතියි. ගොඩක් ස්තුතියි ආදරණීය පාරිභෝගිකයන්ට. ඕගොල්ලෝ මේ වෙලාවෙත් මෙච්චර ගහද්දි ඊයේ පොයේ දවසෙත් අපේ කඩවලට ඇවිල්ලා තිබ්බා. තැන් තැන් වල නොයෙකුත් පිරිස් එක එක වීඩියෝස් දාද්දි එක එක විදිහේ බොරු වීඩියෝස් දාද්දි හිටියා. ඉතින් බොරු වීඩියෝ කියන්නේ ඇත්ත ඒවත් තියෙනවා බොරු ඒවත් තියෙනවා. එකකට එකක් ගලපලා තියෙද්දි ඇත්තටම ওই සිදුවීම උනේ මේ ඒ පිළිබඳව කියන්න ඕන ඔය ඒ සේවකයා පිළිබඳවත් පුංචි දැනුවත් කිරීමක් කියන්න ඕන. නිපුන් දැන් මාත් එක තරහින් ඉන්නවා ඇති. නිපුන් ඔයාට වෙච්ච දේ පිළිබඳව මගේ ලොකු කලකිරීමක් තියෙනවා. නිපුන් ඇතුළු යම් කිසි සිද්ධීන් වලට මුහුණ දුන්නු සියලුම සේවකයන්ගෙන් මම සමාව ඉල්ලනවා. ඒ වගේම ඒගොල්ලන්ට යම් කිසි වන්දියක් හරි යම් කිසි දෙයක් වෙන්න තියෙනවා නම් මම ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා උසාවියේදීත් අපි පොරොන්දු වුණා ගෙවන්නම් කියලා. අපි ඉස්සරහට ගෙවන්න සූදානම්. ඉතින් මේකෙදි මට කියන්න ඕන කරේ දැන් මගේ පෝස්ට් එක ෂෙයා කරපු කමෙන්ට් කරපු වෛරය වපරපු මිනිස්සුන්ට මම කියන්නේ ඔයගොල්ලෝ කවදාවත්ම ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඔයගොල්ලන්ගේ ගෙදර කාටවත් හෝ යාළුවෙක්ටවත් කවදාවත් කුණුහරුපයක් කියලා නැද්ද? එහෙම නැත්නම් කිසිම වෙලාවක තරහකින් ගෙදර වයිෆ්ට දරුවට ඒ වගේ කාටවත්ම බැනලා නැද්ද? ඔයගොල්ලෝ මං කියපු කුණුහරුප කිසිම දෙයක් ඔයගොල්ලෝ දන්නේවත් නැද්ද? හරිම දුකයි. ඉතින් ඒ කියන්නේ මට හිතුණා එක තැනකදී මෙච්චර වැදගත් කෝටි ගාණක මිනිස්සු ඉන්න රටක මං වගේ අඩුපාඩු තියෙන මිනිහෙක් මොකටද ඉපදුනේ කියලා වගේ එකකුත් මට හිතුණා. ඒ කියන්නේ මං විතරද මේ ලෝකේ වැරදි කරන එකම මිනිස්සයා කියන ඒකත් මට දැනුණා ඇත්තටම. ඉතින් කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේ අපේ ගෙදර ගැන හොයලා බලපු ආදරණීය පාසල් මිතුරන්ට යාළුවෝ ටිකට මාත් එක්ක තනි රැක්ක යාළුවන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. නම් වශයෙන් කියන්න බෑ. ළඟ හිටපු මාරම යාළුවෝ සෙට් එකක් හිටියේ. යාළුවෝ ටිකට thank you. මාව රැක්කට මට මෙහෙම ආපහු කොන්ද කෙලින් තියාගෙන එළියට එන්න පුළුවන් කමක් ලැබුණාට කොන්ද කෙලින් තියාගෙන කියන්නේ මං කරපු වැරද්ද නිවැරදි කරන්න මට කිසිම උවමනාවක් නැහැ. මං හිතන්නේ ලංකාවේ සියලුම ව්‍යාපාරිකයන්ට මගේ වෙච්ච සිදුවීම ඒ පණිවිඩය මං හිතන්නේ ඕගලන්ට ගොඩක් වටිනවා ඇති දැන් වෙනකොට. ඒකට හේතුව තමයි මොකද මේ වීඩියෝ එක ඇතුලේ අවුරුදු 19ක් තිස්සේ බිස්නස් කරලා ව්‍යාපාරයක් ගොඩනගද්දී කොත්තුවක් හොඳ නැති වුණාමත්
කස්ටමර්ස්ලා බයින්නේ මට ඒ වගේ නොයෙකුත් වෙනවා. මැනේජ්මන්ට් එකේ ප්‍රශ්න කියනවා. දැන් ආර්ථික විද්‍යාඥයෝ මේ වෙලාවේ එහෙම නැත්නම් බිස්නස් කරන මිනිස්සු උගන්වනවා එමටයි. ඉතින් මට පොඩි තරහ යන ගතියක් තියෙන එක මගේ පුංචි කාලේ ඉඳලා යාළුවෝ සියලු දෙනාම දන්නවා. ඉතින් ඒ තරහ යන්නේ මොකද නෙමෙයි මම හදවතින් වැඩ කරන මිනිස්සෙක්. අනිත් එක මගේම CCTV එකකින් උනේ ඒක අමානුෂීය පහර දීමක් කියලා මම දැක්කා කට්ටිය දාලා තියෙනවා. ඉතින් මගේම CCTV එක ගාව මගේ සේවකයෙක්ට මම එකපාරටම ගිහිල්ලා ගහන්න ඕනේ. මට ඒ සේවකයාගෙන් වෛරී ලෙස පරිගන්න ඕන නම් ඉතින් මට ගහන්න ඕනේ නෑ. ඉතින් එහෙනම් දැන් ඕනතරම් මිනිස්සු කරන්නේ නිකන් කාවරි දාලා ගස්සලා ඔය වගේ වැඩ කරන මම ඇවිල්ලා කෙලින් මිනිස්සෙක් මං හැංගි හොරා වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි. මම කලින් රංගපාපු චරිතයේ දැන් චරිතයේ අතර කිසි වෙනසක් නෑ. සුදු මූණ පෙන්නලා කළු ආවා කියලා එහෙම සමාජ මතයක් හදන්න හදනවා. එහෙම කිසිම සමාජ මතයක් කියන්නේ එහෙම දෙයක් දැනටත් මගේ හිතේ නෑ. මොකද මේ මට අමුතුවෙන් පෙන්නලා ගන්න දෙයක් නෑ. මට අවශ්‍ය කරන්නේ මගේ ව්‍යාපාර ටික කරගෙන මගේ පාඩුවේ ඉන්න කියන එක තමයි ඉල්ලීම තමයි කරන්නේ. ඉතින් මේ වෙලාවෙත් අපිව තන්නු කර අපේ කඩේකට එනවා නම් කවුරු හරි පාරිභෝගිකයෙක් ඉස්සනම ආචාර කරනවා. මොකද එතන සේවක ලොකු පිරිසක් ඉන්නවා. අපිට ලෝන්ස් තියෙනවා. මේ ව්‍යාපාර කරන්න ගොඩාක් ණය වෙලා අපි හරිද? ඒවට සම්පත් බැංකුව, මහජන බැංකුව, එතකොට ඊට අමතරව යූනියන්ස් බැංකුව, ඉතින් ඔය LB ෆිනෑන්ස් ආයතනය ඔය ලොකු ණය පහසුකම් වගේක් තියෙනවා. ඉතින් ලොකු අමාරු සිටුේෂන් එකේ ඉන්නේ. ඉතින් සතුට වෙන්න පුළුවන් මිනිස්සු කාටද රිද්දලා කාමරේ වට්ටලා සතුට වෙන්න පුළුවන් මිනිස්සුන්ට සතුට වෙන්න පුළුවන්. ඉතින් YouTube එකේ ඉතින් මං ගැන වැරදි දාලා කරලා ඉතින් මිනිහෙට ගහලා සතුට වෙන මිනිස්සුන්ට ඉතින් මේක හොඳ අවස්ථාවක්. මට තේරෙන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා. ඉතින් නැවත වතාවක් කියන්නේ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ආදරණීය පාරිභෝගිකයන්ට ස්තුතියි. අපිව වචනකින් හරි දිරිමත් කරපු සියලු දෙනාටම ස්තුතියි. අපි මම බිමී ඉඳන් ආපු මිනිස්සෙක් මට වැටෙන්න තරන්නේ නැහැ. මම මෙතන ඉඳලා මට මෙතනින් ගියාට වැටෙන්න තරන්නේ නැහැ. පේමන්ට් එකෙන් පටන් ගත්ත මට හෙට පේමන්ට් එකට බහිනවා කියන ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අර අටලෝදහම වගේ තමයි. ඉතින් ප්‍රශංසා තියෙනවනේ නින්දා හම්බ වෙනවා, දුකක් වින්දොස් සැප හම්බ වෙනවා, ලාභ තිබ්බොත් අලාභ වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ඕන දෙයකට මුහුණ දෙන්න බලාගෙන ස්තුතියි. thank you. ස්තුතියි.